ඔයාලා හැමදෙනාම සතුටෙන් සුවෙන් සැපෙන් ඇති කියලා මං හිතනවා. අද මං කරන්නේ පුංචි වැඩක්. කලින් ඔයගොල්ලෝ දකින්න ඇති මගේ සෝෆා එකට රෙද්දක් දාලා තියෙනවා. ඒකේ තිබුණු පරණ ගතිය වහගන්න. ඒකට මං අලුතෙන් රෙදි මහනවා. මං මේ වීඩියෝ එක කරන දවසෙත් කිව්වා ආපහු එහෙම මහනකොට මං මේ වීඩියෝ එක දාන්නම් කියලා. අනේ පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ හින්දා තමයි අද මේ විදිහට වීඩියෝ එක දාන්නේ. මොකද අද මං ගත්ත උත්සාහය මං හිතුව තරම් සාර්ථක වුණේ නැහැ. ඒ වුණත් මේක මහන විදිය හරියටම මහන හින්දා මං ඒක දානවා. ඉතින් මං අද තෝරගත්තේ අමුරෙදි. ඒත් එක්කම අමුරෙද්දට ගැලපෙන විදිහේ තව මෝස්තර රෙද්දකුත් තෝරගත්තා. ඉස්සෙල්ලාම කරේ කලින් තිබුණු රෙදිවල මිම්මටම අලුතෙන් රෙදි කපා ගත්තා. සෝෆා එකට රෙදි කොටස් 3ක් ඕනේ වුණා. මෙන්න මේ රෙද්ද තමයි මම තෝරගත්තේ අමුරෙද්දට අල්ලන්න. ඒක මං අඟල් 11ක් 12ක් විතර වගේ ප්‍රමාණයකට තමයි අල්ලන්නේ. මේ රෙදි කොටස අල්ලන්නේ සෝෆා එකේ අපේ කකුල් පැත්තට තමයි. දැන් රෙදි ඔක්කොම කපාගෙන ඉවරයි. හිමින් සිරුර අල්ලන්න තියෙන්නේ. මේ රෙදි කෑල්ලේ තියෙන වැඩිපුර කොටස් මම එහා පැත්තට නමලා වාටියක් වගේ මහනවා. මෙන්න මේකත් අල්ලනවද කියලා මං හිතුවා. නැත්තම් මෙහෙම මහනවද කියලා හිතුවා. අන්තිමට මම තීරණය කරා දෙවෙනි විදිහට මහන්න. දැන් ඉතින් මහන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලාම යට කොටස මම ඔහොම අල්ල ගන්නවා. ඊට පස්සේ මේක හොඳට තියාගෙන රෙදි ඇකිලෙන්නේ නැති වෙන්න උඩින් තලනවා. දැන් ඉතින් මේ රෙදි කොටස් ටික එකට තියලා අල්පෙනිති වලින් යා කරගන්නවා. එතකොට වහන්න ලේසියිනේ. ඊට පස්සේ මේ රෙදි කොටස් දෙකම එකතු වෙන විදිහට උඩින් මැහුම් පාරක් ගහ ගන්නවා. ඊටත් පස්සේ පුංචි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි ඒ මැහුම් පාර වැහෙන විදිහට අඟල් භාගයක් විතර ඉස්සරහට නැමලා පොඩි රැල්ලක් වගේ හදලා ඒක මහන්න ඕනේ. මෙන්න මේ විදිහට පුංචි රැල්ලකින් අර මැහුම වහනවා. ඊට පස්සේ මේ විදියට මහගෙන යනවා. ඊටත් පස්සේ අර කෙළවරින් ඉස්සලා තියෙන රැල්ල එන්නේ චුට්ටක් මහනවා. එතකොට මෙන්න මෙතනට මැහුම් පාරවල් 3ක් ඇත්තටම ඇදිලා තිනවා. මේ රෙදි කොටස අල්ලගත්තට පස්සේ ඔන්න වැඩේ ගොඩාක් ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ මේ රෙදි වල හතර පැත්තට වාටිය මහගන්න එක තමයි. තව මොනවා හරි ඔන්නම් රේන්දයක් හරි තව සුකුරුත්තන් කෑල්ලක් හරි ඔන්නම් අල්ලන්නත් පුළුවන්. හැබැයි මං මෙදසරේ හිතුව ගොඩාක් චාම් විදියට මේක හදාගන්න ඕනේ. ඒකෙන් ලස්සන පෙනුමක් එයි කියලා. එහෙම හිතලා තමයි මේ ඉක්මනටම මේක මහන්නේ. අද වීඩියෝ එකට මේක ඔයාලට එකතු කරාට මොකද මේක සෝෆා වලට දැම්මට පස්සේ නම් මට ඒක එච්චර ලස්සනට පෙනුන්නේ නැහැ. මට හිතුනේම ඒක හරියන්නේ නැහැ වෙනස් කරන්න ඕනෙමයි කියලා. ඔන්න ඉතින් හොලඟ මට කරන කරදර. දැන් ඉතින් මේවත් අහුලන්නත් ඕනේ. වීඩියෝ එක අන්තිමේට බලලා ඔයාලා කියන්නකෝ කලින් තිබ්බ රෙදි නේද සෝෆා එකට ගොඩාක් ලස්සන කියලා.
ඔන්න ඉතින් පරණ සෝෆා එක අලුත් විදිහකට වෙනස් කරගන්න විදිහක් තමයි අද මේ වීඩියෝ එකේ තියෙන්නේ. මේක මං හිතනවා ඔයාලා කාට හරි කවදා හරි දවසක ප්‍රයෝජනයක් වෙයි කියලා. මම මේ වීඩියෝ දාන්නෙත් ඇත්තටම ඔයාලා කාට හරි මේක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතාගෙන. නැත්තම් ඉතින් මේ ගෙදර කරන වැඩ ටික හිමින් සීරුවේ කරගෙන සද්ද නැතුව මට ඉන්නත් පුළුවන්. ඒනට මං ආසයි කාට හරි ප්‍රයෝජනයක් වෙන දෙයක් කරලා පෙන්නන්න. මේවා ඇත්තටම මම කරන දේවල් හින්දා මං හිතනවා මට වගේම ඔයාලටත් ඒකෙන් වැඩක් වෙයි කියලා. ඔය තියෙන්නේ මගේ පරණ රෙදි දාපු සෝෆා එක. මේක කොච්චර පරණ වුණත් මං අස් කරන්න අයින් කරන්න කැමති නැති හේතු ගොඩක් තියෙනවා. එකක් මේ වගේ එකක් ආපහු ගන්න ලොකු මුදලක් වැය වෙනවා. අනිත් එක තමයි මේක කොච්චර පරණ වුණත් හරියම සනීපයි. මේකේ තියෙන කුෂන් එකත් එක්ක ඇතුලේ වාතය පිරලා තියෙනවනේ. ඒකින්ද මේකෙන් දැනෙන සනීපය හරිම සුවදායකයි. ඔන්න දැන් පෙන්නන්නේ අලුතෙන් මහපු රෙදි දැම්මට පස්සේ. හිතන්නකො ඉතින් අර ඉස්සෙල්ලා තිබ්බ එක නේද ලස්සන කියලා. මට නම් හිතෙන්නේ ඉස්සෙල්ලා තිබ්බ රෙදි තමයි ලස්සනම කියලා. ඔන්න ඒකින්ද අද වීඩියෝ එකේ මේක මහාන හැටි දැම්මේ ඕගොල්ලෝ වෙනුවෙන්ම තමයි. ඉස්සරහ දවසකදී මට හිතෙනවා මේ රෙදි කොටස් වෙනස් කරලා අලුත් විදියකට මහන්න. පොඩ්ඩක් වෙනස් කරලා බලුවා ඒ උනට හිතට හරියන්නේ නැහැ. ඔහොම තමයි ඉතින් සමහර උත්සාහයන් අපි හිතන පතන විදිහටම සාර්ථක කරගන්න හම්බෙන්නේ නැහනේ. සමහර උත්සාහයන් අපි හිතන පතනවට වඩා සාර්ථක කරගන්න පුළුවන්. මේක ඒ වගේ එකක්. අඟලක් විතර පුංචි ඉඟුරු කෑලි දෙකක් හිටවලා මෙන්න මේ වගේ ඉඟුරු අස්වැන්නක් මං ගත්තා. මේක ඉතින් උත්සාහයට ලැබිච්ච හොඳ ප්‍රතිඵලයක් කියලා හිතනවා. එහෙනම් ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. එතකන් ඔයගොල්ලෝ හැමෝම සුවෙන් සැපෙන් සතුටින් ඉන්න. මම රූපානී සමරසිංහ.